හැබැයි ඒක තැනකදී පුද්ගලයා හීරෝව අල්ලගත්තම එයාගේ ළඟින්ම පීයක් තියෙනවා. අනිත් පැත්තේ තව එක්කෙනෙක් දැන් මෙයාව හොයාගෙන එනකොට එයාගේ කල්ලි එක්කෙනෙක් හීරෝව අල්ලගෙන ඇදගෙන එනවා. හීරෝව අල්ලගත්ත නිසා දැන් ලං වෙන්න හදනකොට ඇත්තටම මේ ඩෙඩ් බොඩි එක ඇදගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ හීරෝ. ඒ පිහිය භාවිත කරලා ඒ පුද්ගලයාව මාරලා එයාගේ ජැකට් එක මාරු කරගෙන තිනවා. ළඟට එන්න මේ ඉන්නේ වෙන කවුරුහරි කියලා දැනගත්තේ පුද්ගලයා ඇලර්ට් වෙන්න කලින්ම හීරෝ එකපාරම පිහිය භාවිත කරලා මෙයාවත් මාරලා දානවා. ඉතුරු වෙලා ඉන්නේ ලෝක්කා විතරයි. දැන් අපේ හීරෝ දැන් ඒ ඇරෝ එකත් අරගෙන ඒ ලෝක්කාගේ ඉස්සරහටම එනවා. ඕල්රෙඩි ඒක භාවිත කරන්න දාන්න නිසා දුර ඉඳන් මේ ලෝක්කාගේ කාකුලට විදිනවා. ළඟට ඇවිල්ලා එයාගේ ඔළුවට එම් කරද්දි මගේ කතාව මෙතනින් ඉවරයි කියලා ඒ ලෝක්කා හිතනකොට ඒ වෙපන් එක එකපාරම කැඩිලා යනවා. ඊට පස්සේ දෙන්නම දැන් පීය භාවිත කළා සටන් කරන්න හදනකොට ඒකපාරම මේ කැලේ බල්ලන් කෑ ගන්න සද්දයක් ඇහෙනවා. ඉක්මනට දුවන්න පටන් ගන්න අපේ හීරෝ දැන්ගේ පිටිපස්සෙන් ලෝක්කත් දැන් පාන්නගෙන එනවා. හැබැයි කැලේ බල්ලන් ඒ ලෝක්කට ලං වෙනවා.